තාත්තේ මේ බෑග් එක කො? මම බැලුවේ මේ කාර් එක ඉක්මනට විකුණන්න කියලා. ඒක නිකන් තියන් ඉන්න එකේ තේරුමක් නැහැනේ. බ්‍රෝකර් කෙනෙකුට මං අද එන්න කිව්වා. අපේ ගානට ගන්න කැමති කට්ටියක් ඉන්නවා කිව්වා. තාත්තේ. 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 Hello. Right again. කොහොමද නැති වුනේ? අම්මාට කිව්වද? ප්‍රශ්න? තව කාලයක් දෙන්නකෝ. අම්මට කිව්වද? පුංචිට කිව්වා එක්කන් එන්න කියලා. වහගන්න පුළුවන් අනේ. Galno? Hah? Galno? Ini di tino.
Mungkin minta tadakan. හීරෙයිද මන්දා. Omalangin. Gano ba? Alanay. මේකින් තමා තාත්තා අම්මට කොටල දෙන්නේ. මග සම්බෝල. Tadakan. Minta. Alana. Mom kunci dikian. Oya amma dikian. Kunci tata. මට බෑ. මං ඉන්න ඕනේ. Kalian අරගෙන මොහොම තියලා පල්ලෙහාට තද කරන්න. හරිද? අම්මේ. ඔයා මේක පල්ලෙහාට තද කරපුවාම සරම් පල්ලෙහාට අදින්න. මම ඊට පස්සේ ටේප් එක දාලා ඔතනවා. හරිද? හරි. තද කරන්න. තනක. මෙන්න මේ හර දෙනවා. මේක තද කරාට පස්සේ තමයි ස්ටේප් එක දාලා ඔතන. අනේ කැටේ. දැන් නෙමෙයි නෑ නේ. ඒක තමයි මං කලින් කියන්න හැදුවේ. එම්බාමිකෙන් තමයි මේක වහගන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න දෙන්න බෑ. තාත්තා කැමති නෑ එම්බාම් කරනවට. ඒක යාගේ අන්තිම කැමති පත්‍රෙත් ලියලා තියෙනවා. මේ කාටද කෝල් ගන්න? ගෑනුට. ඒගොල්ලන්ට දැම්මම කියන්න එපා. එයාලාට මේක නැගලා කියලා කියන්නේ නැහැ. තාත්තා නැතුණා කියලා දැනගන්න දෙපේ. මේ අපේ ගෑන්ටත් කියන්න කියනවා ළමයා අරන් එන්න කියලා. මේ පොඩි උන්ට කියන්න එපා. මේ ප්‍රශ්න ඉවරයක් කරගන්නකම් නෑදෑයන්ට කියන්න එපා හොඳේ. මල්ලි කමලට කියන්න එපා. කමල ඇවිල්ලා. ඇයි කමල නැන්දේ? අම්මා ඉන්නවද? ඉන්නවා. ඇයි? මේ කවුද අඬන සද්දයක් ඇහුණා. මොකද කරදරයක්ද?
අඬන සද්දයක්? නෑ මේ ආව බාත්රූම් එකේ ලෙස්සලා වැටුණානේ. කමල වාඩි වෙන්න ඇවිල්ලා. අනේ මේ මන් දැක්කනේ මේ අම්මා අඬාගෙන දුවනවා. ඔය ඔක්කොම දැක්කද? ඔක්කොම මොකද්ද? අපි නෑ මේ මල්ලි අහන්නේ දැන් පුංචි බාත්රූම් එකේ වැටුණානේ. ඒක නැන්ද දැක්කද කියලා. නෑ මං කිව්වේ කවුද අඬාගෙන දුවනවා මට ඇහුණා කියලා. මං වැටුණා. නංගි කිව්වේ එයා වැටුණා කියලා නේ. නැහැ මාව නෑ. දැන් පුංචි බාත්රූම් එකේ වැටුණා නැන්දේ. එතකොට අම්මා ගියා දුවගෙන මේ පුංචිව බලන්න. ඊට පස්සේ අම්මත් වැටුණා. හැබැයි තාත්තට මොකුත් නැහැ. මොනවා හරි උමනාවක් වුණොත් මට කියන්න. ඈ ඕන උදව්වකට. කොහෙද ගියේ? එළියට පොඩ්ඩක්. ලොකු පුතේ. අපි අයියාව ඉස්පිරිතාලයකට අරගෙන යමු. එතකොට දොස්තරයා මොකක් හරි විසඳුමක් දෙයිනේ. ලෑස්ති කරගන්න. මේ එතකන් කාටවත් නොකියවෙමු හොඳේ? මේක ඉතින් කාටවත් කියන්න පුළුවන් දෙයක් ඈ. මේ උච්චර රෙදි මොකටද? නවතින්න එක්ක යනව නෙමෙයිනේ. තාත්තා ක්ලිනික් ෆයිල් එක දාගන්නකෝ. හොස්පිටල් එකට යන්න පොඩ්ඩක් හදිසියක් එන්නකෝ. තාපට ඉස්සරහට ගන්න. තාපට. හරි. උඹලට යන්න පුළුවන්. අනේ මෙයාට සනීප නෑ. බීලා කලන්තය හැදිලා තියෙන හදිසි අපිට. අන්න මල්ලිපට එන්නකෝ. අනේ එන්න කොයත් එන්නකෝ මේ මොනාර කරගම එන්නකෝ. බලන්න. තාත්තේ ඔමින්ද? හරිද? හරවන්න.
උදේ කකුල්ද ගෙලියනේ. බෑග් එක ගන්න. හරි මල්ලි. මම බලා ගන්න. පරිස්සමෙන්. ලෝකා හොඳටම බීලා නේද? මම නම් බොන්නේ නැහැ. මම බොන්නේ ආයෙන් පස්සේ. මට කොහේ හරි දැකලා පුරුද්දක් තියෙනවා ඔයා. සමහර වුණු තියෙනවනේ ඉතින් සංසාරේ පුරුදුදී මතක් වෙනවා දැකපු ගමන්. එහෙම වෙන්නේ නැති. මං ඔයාලා ගේ ගාවට හයර් එකක් ගිය දවසක්. මල්ලි පොඩ්ඩක් පාර බලාගෙන ඉක්මනට යනවද පොඩ්ඩක්? ප්‍රෙෂර් චෙක් කරා. නෑ ડોක්ටර් මේ තාත්තගේ ප්‍රෙෂර් නාඩි එයාගේ ප්‍රෙෂර් නැහැ. නාඩිත් නැහැ. එහෙනම් එයා මැරිලා. මේක එම්බාම් කරන තැනක් කියලා හිතුවද ඔයගොල්ලෝ? නෑ ડોක්ටර් මේ අපි එම්බාම් කරන්න නෙමෙයි ආවේ. එහෙනම් තාත්තගේ අපේ තාත්තගේ ડોක්ටර් මේ අරක මේ ඒක ડોක්ටර් මේ මොකක්ද ඒක? අපේ තාත්තගේ මේ නෑ තාත්තගේ ශිෂ්‍යනය එයාගේ පයිය නැකලා. අර RT එක මේක හරියන්නේ. අල්පත්. ඉන්න මන් දන්නවා මොකද කරන්න. පොඩි උදව්වක් ගන්න පුළුවන් වේද? ඇයි වැරදිලා වැඩියෙන් සල්ලි අරගෙන ඒක දෙන්න ආවේ. උන්වෙන් තියලා යනවා. මේක සම්පූර්ණයෙන් කපන්න වෙනවා. කපන්න?
ඒත් හැමදේටම කලින් ගිහලා මරණ සාතික ගන්න ඕන. නැත්තම් මං ගස් උඩ. ડોක්ටර් මන් තාත්තව මෙහෙම තියලා ගිහින් මරණ සාතිකය අරගෙන එන්නද හිනා? මෙහෙ තියලා යන්න බෑ. අවශ්‍ය වෙලා මං ගෙදර පැත්තේ එන්න. එතන මොකක් හරි කරමු. right? මොකද මෙතන ඉන්නේ? ඈ? මං ගහනවා මොකේ කන පැරෙන්න ගියන්. ගහන්න එපා. මේ මිනිස්සයා වෙන හයරයක් යන්න ඉන්නවා ඇති. සර් මට පුළුවන් සර්ලා ගිහලා දාන්න. බලන්නකෝ යා නිකන් බුරුවට මිනිසුන් සැක කරනවා. නෑ ඕනේ අපේ මාමා එනවා දැන් අපි එක්ක යන්න. මෙතන ගන්න. මොන මාමද? මල්ලිවාගේ මීටර් එක දාලා නැහැ. බල්ලා සාධාරණ ගානක් දෙන්නද? මොකද? මිනිහා මේක දැක්කම ගාන කපා ගන්න හදන්නද? ඔයා මේ අපිව බ්ලැක්මේල් කරන්න හදන්නේ? පිස්සුද? එහෙම තද වචන කියන්න එපා. මට 5000ක් දෙන්න. මම කට පියා ගන්නම්. අඬන්න එපා අම්මට මුකුත් නෑ පොඩි වැටිල්ලක් විතරයි අඬන්න එපා ඇයි කමල් නැන්නේ ලෙඩ්ඩු දෙන්නට කොහොමද කියලා දැන් හොඳයි ස්පිරිතාලේ ඉඳලා ආවා දැන් නිදි පුංචි බාත්රූම් එකට යද්දි වැටුණා. අම්මා පුංචිව බලන්න ගියා අම්මත් එතනම වැටුණා. හරිද? හරිනේ. හරි. පස්සේ වෙලාව කියන්නම් බලන්න. දව්ව කොන්නම් කියන්නේ. අනේ අතර මොකද මෙතන වෙන්නේ? අම්මා යට සනීප නෑ. මං කියනකම් එන්න එපා කාමරෙට එළිය. හරි? ඊ ගෑනිටත් ඔක්කොම උපදූප ටික ඕනේ. මං එයා ගැන බලා ගන්නම්. ඇතුළට එන්න සර්. මං හස්බන්ඩ්ව කතා කරගෙන එන්න. හොඳයි. ග්‍රාම සේවක ඇවිල්ලා. මම පොඩ්ඩක් ඉන්න පරක් වුණා රාජකාරී වැඩ කටයුතු බොහොමයක් තිබුණා සමා වෙන්න. ඒකට කමන්නේ සර්. තාම කවුරුත් ආවේ නැද්ද? මම කැපුවේ නෑනේ. ඒකයි. එයා උදේම පොඩ්ඩක් පාවිච්චි කරලා ඉන්නේ. එහෙමද? ඒකයි. අපි යන්න. අම්මා හරි දුකෙන් ඉන්නේ. එහෙමද? මට ආරංචි ලැබුණ ගමන් තමයි ආවේ. හරි කනගාටුයි. වෙච්ච දෙයට. උදේ ඉඳලා මිනිහ ගාවෙන් හෙල්ලුනේවත් නැහැ. එහෙමද?
මගේ රාජකාරී කටයුතු ටික කරලා දෙන්නකෝ යන්කෝ. බලන්න මේ තාත්තගේ නම ඉතිස් වයස ඔක්කොම හරිද කියලා. හරි සම්පූර්ණයි නේ. නම අස්සම් කරනවා. එන්න වැඩ කටයුතු කරගන්න. මොනවා හරි කිව්වොත් දැක් කියන්න. අනිවාර්යෙන්ම ආයෙත්. හොඳයි බොහොම ස්තුතියි. ලොකු හම්බුරන්ට කිව්වද? තාම නෑ. මම ඕන්න යන ගමන් කියන්න. දැන් මං ගිහින් කතා කරා. එහෙම. හොඳයි. එන ගිහලා. අර වැඩ කොට ගිහිලා. ඔයා මොකද මෙතන කරන්නේ? යමු පහලට. මං ඉස්සර තාත්තගේ පස්සෙන්මයි. ගොඩක් ළඟින් හිටියේ. කැම්පස් ගියාට පස්සේ තමයි අදහස් ගැලපුණේ නැත්තේ. මං තාත්තව දැක්කේ නිකන් බීලා කියවනවා වගේ. පරාදේ. මට තිබ්බේ තාත්තා ළඟින් තව ටිකක් ඉන්න. දවසක් තාත්තා ඉස්කෝලේට ආව මේ කාර් එක ගත්ත දවසේ අපිව පුදුම කරවන්න. මායි මල්ලි ඉස්සර රණ්ඩු වෙනවා. ඉස්සරහා යන්නේ කවුද කියලා. තාත්තා ගොඩක් වෙලාවට ගන්නේ මගේ පැත්ත. Gerak tadi. මන්දරන් ඉරි නෑනේ ඔයා සිගරට් බොනවා කියලා. මං දැන් තාත්තා දන්නේ නැහැ. Epa. Mambon bොන්නේ. මන් දන්න ගුරුන් වහන්සේ කෙනෙක් ඉන්නවා යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන.
එයාට නම් මේකට මොකක් හරි කරන්න පුළුවන් වෙයි. නේ පුංචි. ඔව්. මම නම් ඔය කේල් මල් විශ්වාස කරන්නේ නැහැ. මේ මම යනවා මරණ සහතිකය ගන්න. දොස්තරෙන්ද කලින්. නැහැ. අර කඩේ සිරිපාල අර දෝසියාදෙන් රොස්ලි නායක පළහිලව්වක් තිබුණානේ කාලෙකට ඉස්සෙල්ලා. ඒතර සිරිපාලගේ මේ ගෑණි ওই ගුරුනාන්ස් ගාවට ගිහින් තමයි වැඩ කරගත්තේ. ඊට පස්සේ තමයි පළහිලව කැඩුනේ. මනුස්සයා හොඳයි. දැන් කොහෙලා? ඔය හොඳට ඉන්නේ දෙන්නම. නෑ නෑ රොසලි. ඉතින් ඔය ගුරුනාන්සේ උච්චරටම හොඳ නම් අපි එක්කවිලා බලමුද? හරි. මං ගිහින් කම්ස ගෙදර ඉන්නවා. මම දැන් යනවනේ. මං කියන්න. නම්බර එක දෙන්න. මල් ළඟ නෑ මට කමලා තමයි ගැන කිව්වේ. කමල ඔය ගෑණිකෙන් ඔක ඉල්ලන්න ගියාම රට වටේ පතුරයි. මං ගිහින් කතා කරලා නම්බර එක හොයාගන්න. නෑ මේ මං ගාවත් ඇති මං හිතන්නේ මං දෙන්න. 077 851 325. තවතර කොහෙන්ද නම්බර එක? අපි සෙට් වෙනවා. මම යනවා. නම්බර එකේ SMS එකක් දාන්න. සම්සු කොහෙද යන්නේ? සම්සු ගෙදර ඉන්නවා. මට පොඩි වැඩ වගේක් තියෙනවා. සම්සු යනවා මල් ශාලාවට. ගිහලා එතන තියෙන වැට් එක බලමු. මට එතෙන්ට ගිහලා කෝල් එකක් දෙන්න. කීය ගියත් සුපිරි පෙට්ටියක් ගන්න ඕනේ තාත්තා. මොකද්ද? සුපිරි? අපිට ගන්න පුළුවන් විදිහේ පෙට්ටියක් ගන්නවා. එන ගානක් බෙදාගමු. මා හන්දිය හලන් යන්න පුළුවන්ද? නේ. අතෙක්කද මම ටික. ලොකුයිනේ. මගේ මිනිහා කලාතුරකින් තමයි ඔක කෙලින්නේ. අපි කෙනාගේ ගත්තේ තින්. මං යාට ව්‍යාකෘති පිටිත් දුන්නා. ඉතින් හරි කියන්නේ. මොකුත් නෑ අනේ. මනසේ වයිස් වෙන්නේ නොච්චර. ඒකන පුතාලා දෙන්න. යන්. ඊ තමසීදී තාත්තා එක්කනේ. රෝහිතේ. මොකද උනේ? මොකද උනේ කියන්නේ? මොනවද තමසල කතා කරන්නේ? එහෙම විශේෂයක් නෑ ඔය කියුවේ හිටිය. මොනවද තාත්තා කිව්වේ? එහෙම අපි අඩියක් ගාගෙන හිටියේ නේද? ඒකේ ඉතින් ওই හැමදාම වෙන එකනේ. මං අහන්නේ ඒක නෙමෙයි තාත්තා මොනවද කිව්වේ කියලා. දැන් මං ඔයාට මොකක් කිව්වොත්ද හරි කියලා කියන්නකෝ. හරි වැරද්ද නෙමෙයි ඔයි. තාත්තා මොනවද කිව්වේ කියලායි මං අහන්නේ. මේ බයික් එක ගන්නවද? මෙතන පොලිස් කාරෙක් වගේ කියනවා ඉවරයක් නෑ. මෙතන ප්‍රශ්න අහනවා. යන්කෝ. තව වැඩ තියෙනවානේ. අයිගෙන.
මේ තුන්ඩුව පුරවල දෙන්නකො. නෑ මේ මං ආවේ අර ගුරුන් ඩාන්සේ හම්බෙන්න. ඔව් මං තමයි. අය මොකද්ද වෙන්න ඕනේ? අපේ තාත්තගේ මේ ශිෂ්ණය මේ කෙලින් වෙලා තියෙන්නේ ඒකයි. ඔක මට කියලා හරියනවද? අම්මා ගෙදර නැද්ද? අම්මා ඉන්නවා මේ තාත්තා මැරිලා තියෙන්නේ. නැරිලා? ඔව්. ඒ වුණාට මේ අරක මේ කෙලින් වෙලා තද වෙලා තියෙන්නේ. ඒකනම් ප්‍රශ්නයක් තමයි. කමල මොකද මෙතන කරන්නේ? කේල් කොළ කපා ගන්න ආවා. දොස්තර මහත්තයාට ගේ හොයාගන්න බැරුව අපේ ගෙදරට ආවා. මෙයාන හරි කරුණාවන්තයි. මම මෙහෙ අරලන්නම ආවා. උදව්වක් එහෙම ඕනේ නෑනේ. නෑ. මා රෝපදූපයක් නෑ. මෙහෙ මොනවද වෙන්නේ කියලාම දැනගන්න ඕනේ. දොස්තර මහත්තයා විස්තර කිව්වද? නෑ. මං කිව්වා වගේ මහත්තයා කකුල කැඩලා මම පොඩ්ඩක් බලන්න ආවා කියලා. ඒ මොකක් හරි ප්‍රශ්නයක්ද? මේ පුතාලා දෙන්න එළියට ගිහිල්ලා. හරි මම මෙතන එතකන් වාඩි වෙලා ඉන්නම්. මම බොන්න මොකුත් හදාගෙන ඉන්න. නෑ කමක් නෑ. කවුද ඉන්නේ? කවුද ඉන්නේ? මොකක්ද වෙන්නේ? මම තමයි මැනේජර්. සාමාන්‍යයෙන් මම මෙහෙම නැගිටලා එනකොට ගොඩක් අය බය වෙනවා. සර් කිසි කලබලයක් නැතුව බලාගෙන හිටියද? දැන් ඔයා එන හැමෝටම ඔහොම කරලා පෙන්නනවද? ඉන්නකෝ. ඔයාට මොකක්ද මගේ වෙන්න ඕනේ? නෑ එතකොට මේවා තමයි පෙට්ටිනේ. සර් තව එහා පැත්තේ තියෙනවා මම පෙන්නන්නම්. මේ අපි ගාව සාමාන්‍යයෙන් ඩිසයින්ස් 300කට වඩා තියෙනවා සර්. අපි ගාව සර් 1,50,000 ඉඳන් මිලියන 5 දක්වා පැකේජස් තියෙනවා. මිලියන 5ක්? ඔව් සර් අර අතන තියෙන අර පෙට්ටිය දෙන්නේ. අනේ ඒක සර් මිලියන 5ක් එනවා. ඔක ඔය අපේ පක්ෂ නායකතුමාගේ අම්මගේ අවමංගල්‍ය උත්සවයට තමයි ලෑස්ති කරලා තියෙන්නේ. යකෝ අම්මගේ පෙට්ටියන් යකෝ මේක. ඈ? මේ බොත්තම් රත්තරන්ද? ඔව් සර් මේ ගෝල්ඩ් ප්ලේට් මේ ඇත්තම රත්තරන් සර් මේ. ඈ? අපරාධි සල්ලිනේ. ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි. මේ සල්ලි වලින් මල ගෙදර එන හැමෝටම අරක්කු බෝතලේ ගාන දෙන්න බැරිය නේද? අන්න කතාව ඈ ඒ ඔයා දැන් තමයි ට්‍රැක් එකට එන්නේ. ඔයා මගේ ජාතියේ මිනිස්සෙක්. මේ ඒක නෙමෙයි. අපිට බැරිද ඔයාලට නිකන් මේ අපි කියන විදිහට පෙට්ටියක් හදලා දෙනවද? පුළුවන්. මං කියන්නේ පොඩි මේ නිකන් හැඩේ නිකන් මේ පොඩි නැම්මක් වගේ තියෙන විදිහට පෙට්ටිය එහෙම හදාගන්න බැරිද? මට තේරෙන්නේ නැහැ සර් කියන එක චුට්ටක් මට මේක ඇඳලා දෙන්න මං ඇඳලා දුන්නාම මේ විදිහට හදලා දෙන්න. මේ
සර්ට මං ඔය වගේ එක කම්ප්ලීට්ලි හෙට හවස වෙනකොට වන්න. අපිට අද රැට ඕනේ. අද රැට ගන්න නම් සර්ට ඉතින් මෙතන තියෙන එකක් බලලා තමයි ගන්න වෙන්නේ. එන්න. හරි. දොස්තර ඔබට කලින් ඇවිල්ලාද? ඉතින් ආපහු කියලා කෝල් එකක් දාලා මට කියන්න බෑ. මං නම් හිතන්නේ කමලා ඔක්කොම දැනගෙන. ඒ මොකද? ඇයි ඉතින් මේ දොස්තර මහත්තයා පාර දන්නේ නැහනේ. කමලා තමයි එක් කරගෙන ආවේ. අනිත් එක දොස්තර මහත්තයා කමලට කියලා තාත්තා කකුල කැඩිලා කියලා. බලලා ඉන්නවද කියලා? අර ඉන්නේ ගෑණිගේ වැඩේ උදේට හැන්ද වෙනකන් ඕපදු පොයන ඔතෙන්ට වෙලා. මගේ තාත්තටත් ඔය ලෙඩේම හැදුනනේ. ඕ. තාත්තා මලාද? ඕ බීව කෙලින් ගලා. ඒක පැතිරෙනවා ඇතිනේ. ඔව්. ඒක මේ වෛරස් එක. කොරෝනා වගේ. චීනෙන් එන්නේ නැතිනේ. මේක නම් චීනේ ඉන්න බෑ. ඒක නිකන් අප්‍රිකාවේ වගේ එකක්. මේ දැන් කොහාටද මාස්ක් එක දාන්නේ? මාස්ක් එක දාන්නේ නේද? තාත්තේ නැගිටින්නකෝ. නැගිටින්න. අඩිය තියන්න. අඩිය තියන්න බැයිද? අඩිය තියන්න. ඒකනේ කියන්නේ දැන් බලන්නකෝ ඔයා. දැන් ඔයත් වැටිලානේ. දැන් ඔයා වැටිලා කියලා මට කිව්වේ ඔයාගේ යාළුවෝ. දැන් බලන්නකෝ වෙලා තියෙන්නේ. දැන් පුංචිත් වැටුණා. අම්මත් වැටුණා. දැන් ඔයත් වැටිලා මෙතන. මේ ගෙදර මොකක් හරි භූත දෝෂයක් තියෙනවා. දැන් මේක අයියෝ මුන්ගේ මේ වට පිටින් ඉන්නේ ඔගේ අස්වාහ කටාව පුච්චන්න ඕනේ මේක වෙන්නේ. යා. තාත්තා නෙමෙයි දොස්තර. ඔව් දොස්තර. ડોક્ટર එන්නේ ඇතුළට. මේ මිනිස්සේ ඉඳි මොකද දොස්තරද? සෙදුයු. පරීක්ෂ එකක් පණ තිනක හොයාගන්න බෑ. මේ මිනිස්සයා ඉන්නේගේ කපන්න නැතුව වැඩේ ෂෙක් කරගන්න බලමුකෝ. කයිනෝ. මහා පොළොවට දැකලා මේ ආතුරයාගේ ඕම් බඩ වේ ස්වාහකාරී කරනවා.
වර මේ ආතුරාදී ආතුරාදී මෑති කරලා